2022 වසරේ අප්‍රේල් මාසයේදී එක ටික්ටොක් වීඩියෝවක් මුළු අන්තර්ජාලයම කැළඹීමට සමත් වුණා. කැනඩාවේ කන්දක් මුදුනේ සිටි යෝධයෙකු වැනි රූපයක් වීඩියෝ කළ ඇන්ඩ්‍රූ ඩෝසන් නම් තරුණයාට ඉන්පසුව සිදුවුණේ කුමක්ද? ඔහු ගවේෂණය කළේ අපෙන් වසන් කළ රහසක්ද? නැත්නම් මෙය දක්ෂ ලෙස කරන ලද රංගනයක්ද? අද හතරැස් තුළින් අපි දිගහරින්නේ ඇන්ඩ්‍රූ ඩෝසන්ගේ අභිරහස් අතුරුදහන් වීම සහ එම යෝධයාගේ කතාවයි. ඇන්ඩ්‍රූ ඩෝසන් කියන්නේ සාමාන්‍ය තරුණයෙක්. ඔහු කැනඩාවේ ඇල්බර්ටා ප්‍රදේශයේ ජීවත් වුණු කෙනෙක්. දවසක් මෙයා තමන්ගේ වාහනයෙන් යමින් ගමන් ඉද්දී විස්ල මවුන්ටන් කන්ද දෙස බලන විට දුටුවේ අදාහගත නොහැකි දෙයක්. කන්ද මුදුනේ ඉතා විශාල මානුෂීය රූපයක් සිටගෙන සිටිනවා ඔහු දුටුවා. ඔහු එය වීඩියෝ කර ටික්ටොක් වෙත මුදා හැරියා. පැය කිහිපයක් ඇතුළත මිලියන ගණනක් නරඹන්නන් මෙය නැරඹුවා. වැඩි දවසක් ගියේ නෑ. ඇන්ඩ්‍රූ තවත් වීඩියෝවක් දැම්මා. රහස් පරීක්ෂණ අංශ තමන් පසුපස හඹා එන බවත් එම ප්‍රදේශයට ඇතුළු වීම තහනම් කර ඇති බවත් ඔහු පැවසුවා. ඔහු නැවතත් එම ස්ථානයට යාමට උත්සාහ කරන විට කළු පැහැති වාහනවලින් පැමිණි පිරිසක් ඔහුව හරවා එවන දර්ශන පවා ඔහු රාසිගතව පටිගත කර තිබුණා. ඔහුගේ මූණේ තිබුණේ මින් පෙර නොවූ බියක්. හදිස්සියම සියල්ල වෙනස් වුණා. ඇන්ඩ්‍රූ වීඩියෝවත් දමමින් තමන් කළ සියල්ල බොරුවක් බවත් ඒ හුදෙක් විනෝදය සඳහා කළ එකක් බවත් පැවසුවා. නමුත් ඔහුගේ දෑස් දෙස බැලූ ඕනෑමයෙකුට වැටහුණේ ඔහු ඒ පවසන්නේ බලකිරීමක් මත බවයි. ඉන් මාස ගණනක් යනතුරු ඔහු කිසිම වීඩියෝවක් මුදා හැරියේ නැහැ. ටික කාලයකට පස්සේ 2002 ජූලි මාසයේදී ඇන්ඩ්‍රූ ඩෝසන් මියගිය බවට පුවතක් අන්තර්ජාලයට එක් වුණා. වයස අවුරුදු 34ක් වූ මේ තරුණයාට සිදු වූයේ කුමක්ද? ඒක අදටත් අභිරහසක්. මේ කතාවේ ඇත්ත මොකද්ද? සමහරු කියන්නේ ඔහු දුටුවේ දෘශ්‍ය මායාවක් කියලා. තවත් පිරිසක් කියන්නේ ඔහු දුටුවේ රජයේ රහස් පරීක්ෂණ මධ්‍යස්ථානයක් හෝ රේඩාර් පද්ධතියක් බවයි. නමුත් ඇන්ඩ්‍රූගේ මරණය සහ රහස් අංශ මැදිහත් වීම මේ කතාව තවත් බරපතල කරනවා. ලෝකෙන් වසන් කරන ලද ජීවින් කොට්ටාසයක් තවමත් අප අතර ඉන්නවද? ඇන්ඩ්‍රූ ඩෝසන් දුටු දේ සත්‍යයක් වුණත් නැතත් ඔහුගේ කතාව අන්තර්ජාල ඉතිහාසයේ නොවිසඳුණු අභිරහසක් ලෙස ඉතුරු වෙනවා. ඔබ මොකද හිතන්නේ? ඇන්ඩ්‍රූ මියගේ රහසක් රැක ගැනීමට ගිහින්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න.